නම් හදන්න පුළුවන් මිනිස්සුයි ගන්න බැරි මිනිස්සුයි කියලා වෙනම ඉපදෙන්නේ නැහැ. හරිද? උපදිනකොට හැම එකම එකයි. ඒ නිසා මැද්දේදී වැඩ කරන විදියත් එක්ක තමයි ඔය මීටර්ද ඔය අරයි මේවයි කියලා වෙන් වෙන්නේ. ඒ කියන්නේ සරලව ගත්තොත් ඔය මීටර කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය 6 වසරේ 7 වසරේ වගේ ඉඳන් දල වශයෙන් හැබිට් එකක් හදාගෙන තියෙන උන් ඉන්නවා ටිකක් ඔය පාඩම් වැඩ කරන්න උට තියෙන මොකක් හරි gedara තත්ත්වයක් හෝ මොකක් හරි ගන්න නිසා සාමාන්‍යයෙන් ඔය තියෙනවනේ විශේෂයෙන්ම ඔය අම්මලා තාත්තලා ගුරුවරු නම් එහෙම සමහර ළමයි ඉන්නවා අම්මලා තාත්තලා ගුරුවරුත් ගල්ලා පොතේ ඔය උන් ඉන්නවා හරිද එතකොට අර එහෙමයි තියනවානේ මොනවා හරි රාමුවක් මත ඒගොල්ලෝ අර 6 වසරේ ඉඳන් වගේ ඔය නිකන් වැඩ ටික පොඩ්ඩක් දවසකට පිළිවෙලකට කරගෙන යන්නේ උන් ඉන්නවනේ අන්න උන් 10 වසරේ වගේ අපිට පේන්න ගන්නවා දඩ මීටර කියලා. ඒගොල්ලෝ අවසරදීම දඩ මීටර කියලා හිතනවා. එහෙම මීටර එහෙම එකක් නැහැ. අරක තමයි තියෙන්නේ. ඒගොල්ලෝ ඒ ෆීල්ඩ් එකේ හිටපු කාලේ. දැන් හිතන්නකෝ පොඩි කාලේ ඉඳන් එක්සර්සයිස් කර කර ස්පෝර්ට්ස් කර කර කෙනෙක් ඉන්නවා. ඌ ෆුල් සාමාන්‍ය අවුරුදු 10 වගේ ඉඳන් දල වශයෙන් ඌ හොඳට එක්සර්සයිස් කරලා ජිම් ගිහිල්ලා ඉන්න එකේ. ඌ සාමාන්‍ය අවුරුදු 20ක් විතර යනකොට පේන්න පටන් ගන්නවානේ හොඳ නිකන් එකක් තියෙන එකෙක් විදියට. ඒ වගේ තමයි මොලේට පොඩි කාලේ ඉඳන් එක්සර්සයිස් කරපු එකෙක් අවුරුදු 19ක් 18ක් යද්දි අර එහෙම එකෙක් වගේ පේන්න පටන් ගන්නවා. කොහොම හරි ඔයාට මේ ගණන් හිතෙන්නේ නැත්තම් කරන්න තියෙන හොඳම දේ තමයි මේ අමාරු ගණන් එක්ක හොඳට ටික ටික මේ කියන දෙන දේවල් අහගෙන හොඳට මූව් වෙන්න. කාලයක් මාස දෙකක් උපරිම මාස දෙකක් මේ කියන ගණන් එක්ක හරියට මූව් වෙන ගමන් හැබිට් එක හරියට හදාගත්තොත් මම ගණන් හැදුවට බෑ කියන දේ හොඳට අහන් ඉඳලා හොඳ අවධානයෙන් අහන් ඉඳලා බෝඩ් එක පිටපත් කරන්න නැතුව ලියලා ගෙදර ගිහිල්ලා එක්සර්සයිස් කරන්න ටියුට් එකෙන් හරිද හරියට ගෙදර ගිහිල්ලා මේ අභ්‍යාස ටික හෝම්වර්ක් ටික හරියට පිළිවෙලට කරගත්තොත් එහෙම සාමාන්‍ය මාසයක් දෙකක් යද්දි සහ පිළිවෙලට හැබිට් එකක් හැදුවොත් එහෙම ඩිසිප්ලින් එකක් පොඩ්ඩක් හැදුවොත් එහෙම මම හැමදාම මෙන්න මේ ප්‍රමාණය වැඩ කරනවාමයි මේ හෝම්වර්ක් ටික අනිවාර්යෙන් කවර් කරනවා මේ පේපර් එකට ලෑස්ති වෙනවා පේපර් එක ලියනවා ලකුණු නැතත් කමන්නේ ලියනවා ඩිස්කෂන් බලනවා කියලා එහෙම පොඩි හැබිට් එකක් හැදුවොත් එහෙම මාස දෙකක් විතර යනකොට හිතේරෙයි ඔයාගේ ඇඟ ඇතුළෙන්ම කොච්චර පරිවර්තනයක් වෙලා තියෙනවද කියලා. ඒක තේරෙනවා Tamanට මේ කියන්නේ Tamanටම තේරෙනවා Taman මාර හොඳ වෙලා කියලා. කලින් එකපාර කිව්වහම තේරෙන්නේ නැති දේවල් දැන් තේරෙනවා කියලා එහෙම මොලේ වශයෙන් වර්ධනය වෙලා කියලා එහෙම ඒක තේරෙනවා. ඒක මාර වෙනසක්. හරිද? يعني මිනිස්සෙක් ඒ කියන්නේ හිතන්නකෝ O level කරලා ඉවර වෙච්ච මිනිස්සෙකුයි A level කරලා ඉවර වෙච්ච මිනිස්සෙකුයි O level සාර්ථක කරගත්ත මිනිස්සෙකුයි A level maths කරලා සාර්ථක කරගත්ත මිනිස්සෙකුයි අතර ඒ මිනිස්සයා දේවල් දකින විදිහ, තේරුම් ගන්න විදිහ, දේවල් හිතන විදිහ මාර ලොකු වෙනසක් තියෙනවා. මාරම ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඒ අතරමැද්දේ කාලෙදී උගේ මොලේට වැඩිච්ච එක්සර්සයිස් එකේ තියෙන්නේ. මාරම ලොකු වෙනසක්. ජීවිතේ තීරණ ගන්න විදිහ මාර ලොකු වෙනසක් තියෙනවා. හරිද? එතකොට ඒ නිසා මේ අර කියන්නේ වැඩ කරන්න මුලින් ඉඳන් පොඩි ඩිසිප්ලින් එකක් තියාගන්න වැඩ කරන්න දැනටම වැඩ මිස් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් දැන් ඉවර කරන්න. ආයි පස්සේ ගොඩ ගා ගන්න එපා. මේ සතියේ අම්මතර පැය ගානක් නිදි මරලා හරි වැඩ ඉවර කරන්න. කලින් විලා ඉතුරු වෙච්ච ඒවා තියෙනවා දැන් රිවිෂන් එකේ 3 වෙනි දවසේ